Hai, Punci Darani Talk Show. Hello guys, welcome back to පුංචි දරණී ටෝක් ෂෝ. අදත් ලංකාව පුරාම විසිරලා ඉන්න අපේ පුංචි දක්ෂයන්ගෙන් අපි තෝරාගත්ත දක්ෂයෙක්ව අද අපේ මැදිරියට ගෙනල්ලා තියෙනවා. හොඳයි මේ හැම දෙයකටම කලින් මම අදත් ඔන්න එක දෙයක් ඔයගලන්ට මතක් කරනවා. අදත් ඔයගොල්ලෝ වීඩියෝ එක බලන්න කලින් අපේ පුංචි දරණී YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම TikTok page එක follow කරන්න, FB page එකත් මතක ඇතුව follow කරන්න. ඒ වගේම ඔයත් මොනවා හරිම දක්ෂතාවයක් තියෙන දක්ෂයෙක් නම් අපි කියන ගායන වාදන නර්තන එහෙම නැත්නම් ක්‍රීඩා අංශයෙන් ඔයාලට දක්ෂතාවයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයාගේ දක්ෂතාවයත් අපේ මේ platform එක අරහා මුළු ලෝකෙටම පෙන්වන්න අපි සූදානම්ෙන් ඉන්නවා. එහෙනම් අනිවාර්යයෙන්ම ඔයාගේ නම ගම විස්තර දාලා මේ තිරයේ දිස් වෙන අංකයට ඔයාගේ විස්තර අපිට එවන්න. අනිවාර්යයෙන්ම WhatsApp කරන්න මතක තියාගන්න. එහෙනම් අද දවසේදී අපි මැදිරියට ගෙනල්ලා තියෙන්නේ ඒ වගේම දක්ෂ ඇත්තටම මැනිකක්. එහෙනම් අපි යා ගැන කතා කරන්න කලින් මම පුංචි විස්තරයක් කියන්න. අපි කියනවානේ මේ ලෝකයේ මේ පොඩි නිකන් කියමනක් ගිහිලා තියෙනවා ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කියලා. ඇත්තටම මේ කියමන ඇත්තද නැත්නම් ඒ කියමනට ප්‍රතිවිරුද්ධ දෙයක් වෙන්න බෑයිද? ඇත්තටම එහෙම දෙයක් වෙච්ච කෙනෙක් තමයි අපි අද මැදිරියට කැඳවාගෙන අවිලා තියෙන්නේ. මේ කෙනා එක දෙයකට සමත් කෙනෙක් නෙවෙයි. හැම දෙයකටම සමත් ඇත්තටම. මම ඒ කෙනා වඳුනලා දෙනවට වඩා හරිම ලේසි ඒ කෙනාට මෙයා වඳුනලා දෙන්න පුළුවන්. හොඳයි නම් කියනවා වෙල්කම් පුංචි දරණී ටෝක් ෂෝ. මුලින්ම අපි එහෙනම් ඔයාගේ නම කියලාම අද දවසේ වැඩේ පටන් ගමු. මගේ නම ශෙනුකා මනන්දි. මම ඉගෙනම ලබන පාසල කුලයාපිටිය විශාඛා බාලිකා විද්‍යාලය. මගේ වයස අවුරුදු 15යි. හොඳයි වයස අවුරුදු 15 කියන්නේ මේ වෙනකොට O levels කරනවා නේ සාමාන්‍ය විභාගයට මුහුණ දෙන්න සූදානම් වෙමින් ඉන්නවා. හොඳයි. එතකොට නංගි දැන් අපිට දැක්කහම පේනවා මේ මෙඩල්ස් ගොඩක් තියෙන අර ලස්සන නංගි කෙනෙක්. හොඳයි. එතකොට දැන් ඔයා මේ අපි කතා කරමු මෙඩල්ස් ගැන. මේ මොනවද වැඩිපුරම වගේ මේ තියෙන මෙඩල්ස් මොනවට හම්බෙච්ච දේවල්ද? කරාටි ක්‍රීඩාවට. එතකොට නංගි කරාටි ක්‍රීඩාව පටන් ගත්තේ පුංචි කාලේ ඉඳලාමද එහෙම නැත්නම්? 2 වසරේ ඉඳන් මම කරාටි කරන්න පටන් ගත්තා. හොඳයි. අපි මේ නංගි ඒ කතාව පටන් ගමු. කොහොමද ඒ කියන්නේ නංගි මුලින්ම කාගාවටද කෝච් කවුද නංගිගේ පළවෙනිම කෝච් කවුද? මගේ පළවෙනිම කෝච් W.A. රෝහිත තිසේරා. ඊට පස්සේ මම ආයතනයකට ගියා මාස්ටර් රැපිඩ් ක්ලබ් එකට. ඒකේ රොසයිරෝ සෙන්සේ තමයි උගන්වන්න ගත්තේ. දැන් යාගෙන් මම කරාටි ඉගෙන ගන්නවා. හරි. ඒ කියන්නේ වැඩිපුරම හම්බෙලා තියෙන්නේ මේ කරාටි වලටනේ. එතකොට කරාටි වලට අමතරව තවත් කරන ක්‍රීඩා හෝ වෙනත් දක්ෂතා මොනවද? ඇත්ලටික් කරනවා, ඩාන්සින් කරනවා, ඉස්කෝලේ වෙස්ටර්න් මියුසික් බෑන්ඩ් එකේ ඉන්නවා. අනිවාර්යෙන් මම ඔබට කිව්වා වැඩසටහන පටන් ගද්දිම අර ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කියන තර්කයේ විදපු කෙනෙක්. අපි කතා කරමු එහෙනම් නැවතත් මේ දැන් නංගි කිව්වා නර්තනය කරනවා කියලානේ. නර්තනය මේ වෙනකොට හදාරනවද? ඔව්. නර්තනය හදාරමින් ඉන්නවා. හොඳයි. දැන් මේ ඔබට මේ දිස් වෙනවා අපේ පිටිපසිනුත් තියෙනවා මේ ඊටමත් ටිකක් විශාල කුසලානයක්. ඒක ගැන පොඩ්ඩක් අපි කතා කරොත් මොකටද මේ කුසලානය අපිට හම්බුනේ? ඒක මම 5 වසරේදී හම්බුනේ දක්ෂතම ක්‍රීඩිකාවට. දක්ෂතම ක්‍රීඩිකාව. 5 වසරේදී කුලියාපිටිය විශාඛ විද්‍යාලයේදී හම්බුන දෙයක්. ඔව්. හොඳයි. ඒ කියන්නේ ක්‍රීඩා අතින් තාමත් ඉදිරියටම ගිය කෙනෙක්. හරි. දැන් අපි නංගි කතා කරමු. කවුද මේ නංගි කියේ මේ පවුලේ ඉන්න තව? නංගිට අමතර අක්කා ඉන්නවා. අක්කා ඉන්නවා. එතකොට අපි විස්තර කියමු අම්මා තාත්තා ගැන. අප්පච්චි නේවි රිටයර් වෙලා ඉන්නේ. අම්මා තමා මගේ හැම දෙයකටම පස්සෙන් ඉන්නේ. අක්කා දැන් කැම්පස් එකේ. ඔව් ඒ කියන්නේ අම්මා හැම දෙයකටම නංගිගේ හැම දෙයකටම පිටිපස්සෙන් ඉන්නේ අම්මනේ. ඉතින් ඒ කියන්නේ පොඩි කාලේ ඉඳලා නංගි දැන් කරාටි ක්‍රීඩාව කරන්න 2 වසරේ ඉඳන් කිව්වනේ. ඒ කාලේ ඉඳන් මේ තාක් දුරටම නංගිට මේ ගමන එන්න විශාල සහයෝගයක් දුන්නේ අම්මා. අම්මාත් දුන්නා අප්පච්චිත් දුන්නා. අප්පච්චිත් දුන්නා. අම්මා ගැන මොනවද කියන්න තියෙනවාට? අම්මා තමයි ඉතින් මගේ හැම දෙයකටම දැන් ඉන්නේ. මම අම්මට ආදරෙයි. අනිවාර්යයෙන්මනේ. ඔව් හරි. අපි දැන් අපි ක්‍රීඩා ගැන කතා කරන්න නංගි. මේ දැන් කරාටි ක්‍රීඩාව දැන් අපි දන්නවා මේ පොඩි කාලේ ඉඳලා ටිකක් හොඳට ප්‍රැක්ටිස් කරන්න ඕනි ක්‍රීඩාවක්. ඒ කියන්නේ ප්‍රැක්ටිස් එකෙන් තමයි තමන්ගේ චැම්පියන්ෂිප් එකක් ගන්නවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. මේ වෙනකොට ඒ විදිහට ඒ කියන්නේ නංගි ප්‍රැක්ටිස් කරලා තමන්ගේ උපරිමම ප්‍රැක්ටිස් කරලා ගියපු කම්පිටිෂන් එක මොකද්ද? ඒ කියන්නේ නංගි මේකෙන් වින් කරනවාමයි කියලා හිතාගෙන එහෙම ගියපු කම්පිටිෂන් එකක් තියෙනවද? ස්කූල් වල අයිලන්ඩ් මීට් එකට.
රයිට්. ඒක කොයි කාලෙද නංගි තිබ්බේ? ඒක 2024 හරි. අපි මීට් එක ගැන කතා කරමු. මොකද මේ මීට් එක? ඒක තිබ්බේ කිලිනොච්චියේ. ඒකේ මම කුමිටිසාවෙන් 3 වෙනි ස්ථානය ලබා ගත්තා. හොඳයි නංගි, දැන් මම කිව්වා වගේම මේ මෙඩල්ස් ගොඩක් නංගිට තියෙනවා. දැන් මේ දකින්න කට්ටිය හිතන්න පුළුවන් නංගි මේ හරිම ලේසියෙන් ලබාගත්ත මේ ජයග්‍රහණ කියලා. දැන් නංගි දන්නවා කොහොමද මේ ජයග්‍රහණ ලබාගත්තේ කියලා. නංගි මට කලින් කියව විදිහට මේ කිලිනොච්චිය ප්‍රදේශයේ තිබුණු මේ සමස්ත ලංකා කරාටි තරගයක්. ඒ තරගයෙන් තමයි නංගි ස්ථානයක් ලබා ගත්තේ. එතකොට දැන් නංගි කුලියාපිටියේ ඉඳලා කිලිනොච්චියට යන්නත් ඒක ටිකක් දුෂ්කර ගමනක්. මේ වගේ දුෂ්කරතා මැද්දෙන් ලබාගත ජයග්‍රහණනේ ගොඩක් ඇත්තටම මේ නංගි ගාව තියෙන්නේ. අපි කතා කරමු මේ වගේ දක්ෂතා ලබාගatti නංගිට කොහොමද හිතුනේ? ඒ කියන්නේ නංගි කොහොමද ඒ වෙලාවේ රියැක්ට් කරේ දේවල් වලට? මට සතුටු හිතුණා. මොන බාධාවකින් වුණත් දිනන්න පුළුවන් කියලා හිතුණා. අනිවාර්යෙන්. කොච්චර දුෂ්කරතා මැද වුණත් උත්සාහවන්තකම තිබ්බොත් දිනන්න පුළුවන් කියලා තේරුණා. අනිවාර්යෙන්ම. අර අපි කියනවා වගේ මේ කැලේ පිපෙන මල් කැලේටම පර වෙන්නේ නැතුව මේ විදිහට පිපෙන එක ඇත්තටම ජාතිය වාසනාවක්. මේ විදිහට අපේ ජාතියේ වාසනාවකට මේ විදිහට කරාටි ක්‍රීඩාවෙන් ඉදිරියටම යන්න ලොකු පොටෙන්ෂල් එකක් තියෙන කෙනෙක් තමයි අපේ නංගි. නංගි ඒතර කරාටි ක්‍රීඩාවට අමතරව දැන් නංගි ඩාන්සින් කරානේ. ඩාන්සින් වල මේ දැන් නංගි පායින්පත් ඒ අදාළ දේවල් කරාද? පායින්පත් උත්සවය කරාද? පායින්පත් උත්සවය කරයි. කියන්නේ අර නර්තනයේත් යන්න පුළුවන් ඉහළම තැනට ගිහිල්ලා තියෙන්නේ. දැන් එහෙමද? තව අනිවාර්යෙන්ම තියෙනවා. අපි හැමදාම ඉගෙන ගන්නවා. මරණකම අපිට ඉගෙන ගන්න දේවල් තියෙනවා නංගි. ඒ විදිහට තමයි. හොඳයි. එතකොට මේ දැන් නංගි දැන් කරාටි ක්‍රීඩාවට අමතරව දැන් අධ්‍යාපන පැත්තෙනුත් අපි වැඩ කරගන්න ඕනේ. දැන් කොහොමද මේ දවස්වල O levels වලට සූදානම්? කරගෙන යනවා, පාඩම් කරනවා. ඒකත් කොහොම හරි කොට දාගෙන ක්‍රීඩාවලිනුත් ඉදිරියට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අනිවාර්යෙන් වැඩ දෙකම බැලන්ස් එකේ කොට දාගන්න තමයි තමන්ගේ උවමනාවනේ. හොඳයි. එතකොට නංගි මේ අපි දැන් කතා කරා පවුලේ විස්තර ගැන. අක්කා මොනවද කරන්නේ? අක්කා දැන් කැම්පස් එකේ ඉන්නේ. කැම්පස් එකේ. එතකොට අක්කත් නංගි වගේම කුලියාපිටිය පාසල ඉගෙන ලැබපු දිනියක්. හොඳයි. එතකොට ඒ දේවලුත් එක්ක නංගි මේ මෙතනත් අපිට පේනවා මෙඩල්ස් කිහිපයක්ම තියෙනවා. ඔය නංගිගේ බ්ලේස් එකේ තියෙනවට අමතරව මේවා ගැන කතා කරොත් නංගි මොනවට හම්බෙච්ච දේවල්ද මේ? කරාටි ක්‍රීඩාවටම? කරාටි. කරාටි ක්‍රීඩාවට. කරාටි වලට ඇත්ලටික් වලට. මොනවද නංගි කරන්නේ ඇත්ලටික්? ඒ කියන්නේ ස්පෝර්ට්ස් මොනවද නංගි කරන්නේ? හර්ඩල් එක කරනවා. හර්ඩල් එක කරේ මොන අවුරුද්දේද? හර්ඩල් එක මම 9 වසරේ ඉඳන් තමයි කරන්න පටන් ගත්තේ. ඒකත් අම්මා කැමති හින්දා තමයි හර්ඩල් එක මුලින් පටන් ගත්තේ. ඊට පස්සේ මමත් ඒ හර්ඩල් ඉවෙන්ට් එකට මාත් කැමති වුණා. හරි. ඒ කියන්නේ මේ ඇත්ලටික් පැත්ත ඒ වගේම දැන් කරාටි කියන්නේ වෙනම අපි කියනනේ මේ ආත්ම ආරක්ෂක සටන් කලාව කියලා. ඒ දේවලුත් කරේ නිකන් දැන් ගහගන්න පුළුවන්. ළඟටව තෝන කෙනට ගහනවා. එහෙම දින්නේ. අවුලක් නෑ. අවුලක් නෑ ගහනවා. ඒ කියන්නේ ආත්ම ආරක්ෂාවටත් නෙමෙයි ළඟටවොත් ගහනවා. නෑ එහෙම නෑ. එහෙම නෑ ආත්ම ආරක්ෂාවට තමයි ගහන්නේ නේ. විතර දැන් නටන්න කිව්වොත් නටන්න පුළුවන්. පුළුවන්. දැන් නංගි මොනවද පායින්පත් තිබ්බා කියන්නේ? ඒ කියන්නේ උඩරට කරලා තියෙන්නේ. මොනවද තාම පුළුවන් ඊට අමතරව පුළුවන් ස්ටයිල්ස් මොනවද? උඩරට පුළුවන්. හිප් හොප් පුළුවන්. ඒවා පුළුවන් නේ. ඒතර සින්දු කියන්නත් පුළුවන්. පුළුවන්. රඟපාන්නත් පුළුවන්. පොඩි කාලේ නම් රඟපෑවා. දැන් වැඩි පොඩි කාලේ රඟපෑවේ මොන වගේ අවස්ථාවකද? ඒ කියන්නේ ඉස්කෝලේ නාට්‍ය තරඟවලදී ගියා. තව ෆිල්ම් එකකට එන්න කියලා ඒකට ගියා. රයිට්. ඒ කියන්නේ මේ මං කිව්වා වගේම මේ අර ලොවෙන් එකේ කෙක් දෙකට වේසමත කියන එක කරලා බින්දලා සුණු විසුණු කරලා දාපු කෙනෙක්ම තමයි මේ අපේ නංගි. හැමදේම කරන කෙනෙක්. ඉතින් හරිම සතුටුයි මේ ප්‍රෝග්‍රෑම් එකට ආපු එක ගැන. නංගි දැන් මේ මෙතන තව ට්‍රොෆිස් දෙකක් අපිට තියෙනවා ඉස්සරහ. මේ දෙක ගැන විස්තර කරොත්. ඔය ඉස්කෝලේ චැම්පියන්ෂිප් එකට හම්බුණා කප් දෙක. මොකේ චැම්පියන්ෂිප්ද නංගි? ඇත්ලටික් වල. ඇත්ලටික්ස් වලට මේකත් එහෙමනේ. ඒකත් ඇත්ලටික්. තව ට්‍රොෆි එකක් අපිට පේනවා මැදි. ඒක කරාටි වල හම්බුන එකක්. මේ බෙස්ට් ප්ලේයර් කෙනෙක්ට. රයිට්. එතකොට නංගි දැන් ලංකාව ඇතුලේ තියෙන ගොඩක් තරඟ වලට ප්ලේ කරලා තියෙනවානේ. ඔව්. එතකොට ඒවෙන් නංගි ගත්ත ෆස්ට් ප්ලේසස් ගොඩක් තියෙනවා. ඔව්. ඊට අමතරව නංගි මේ ජාත්‍යන්තර මට්ටමින් තරඟ වලට සහභාගී වෙලා තියෙනවද? ලංකාවේ ඒවට සහභාගී වෙලා තියෙනවා. පිටරට ඒවට තාම ගිහිල්ලා නැහැ. ටුවර්ස් වලට සහභාගී වෙලා නැහැ තාමනේ. ඒ කියන්නේ දැන් අපි දන්නවනේ දැන් ලංකාව ඇතුලේ ඕල් අයිලන්ඩ් ප්ලේසස් ආවම ටුවර්ස් යන්න අනිවාර්යයෙන්ම chances ලැබෙනවා. නංගිට එහෙම chances ලැබුණාද? chances හම්බුණා. හැබැයි ඒවට යන්න තරම් ආර්ථික පහසුකමක් තිබ්බ නැති හින්දා ගියේ නෑ.
හොඳයි. ඒ කියන්නේ නංගි කියන්නේ දැන් නංගිට ආර්ථික වශයෙන් නංගිට උදව් කරන්න කෙනෙක් හිටියොත් අනිවාර්යයෙන්ම නංගි සූදානම් වෙලා ඉන්නවද ලංකාවට ස්ථානයක් අරගෙන එන්නේ තරඟවලින්? ඔව්. නංගිට හැකියාව තියෙනවා. ඔව්. හොඳයි. ඉතින් අපේ දරණි පුංචි දරණි ටෝක් ෂෝ එක බලන අපේ ආදරණීය නන්ද මාමලාගෙන් මම මේ ඉල්ලන ඉල්ලීම කොයිතරම් දුරකට සාර්ථකද කොයිතරම් දුරකට ඒක සාධාරණද කියන මම දන්නේ නැහැ. නමුත් මේ ඉන්නේ අපේ ලංකාවේ සම්පතක්. ලංකාව ඇතුළේ තරඟවලින් පුළුවන් තරම් ජයග්‍රහණ ලබාගෙන ඔබට පේනවා පුළුවන් තරම් තමන්ගේ ජයග්‍රහණ වලින් තමන්ගේ පාසල් කාලෙම කැප කරපු කෙනෙක්. ඉතින් එහෙම කෙනෙක්ට ජාත්‍යන්තර තරඟයකට සහභාගී වෙන්නට අවස්ථාවක් හදලා දෙන්න අපේ නන්දල මාමලට උදව් කරන්න හැකියාවක් තියෙනවා නම් ඇත්තරම ඒ ප්‍රාර්ථනාව අපි එක සිතින් අපි නන්දල මාමලාගේ ඉල්ලා සිටිනවා. පුංචි උදව්වක් හරි කරන්න පුළුවන් නම් අපේ මේ තරුවට හැකියාව තියෙනවා. මේ ඇත්තරම මේ අපේ ජාතියේ සම්පතක්. හැකියාව තියෙනවා ජාත්‍යන්තරයට ගිහිලා ලංකාවේ නම දිදුලවලා ඒ අදාළ ස්ථානයක් අදාළ දෙයක් අපේ ලංකාවට අරගෙන එන්නට. ඒ පුංචි ඉල්ලීමක් කරන ගමන් නංගි දැන් අපි මේ ඔය දැන් එල්ලගෙන ඉන්න මෙඩල්ස් ගොඩක් අපි කතා කරානේ. අපි පොඩ්ඩක් මේ පිටිපස්සේ තියෙන මෙඩල්ස් වලට හැරුණොත් මේ නංගි මේ මෙඩල් එක හම්බුනේ මොකටද කියලා නංගිට මතකද? ඒක ෂෝටෝකානික ඉන්ටර්නැෂනල් ටූර්නමන්ට් එකකට හම්බෙච්ච මෙඩල්. එතකොට අනිත් මෙඩල් එක? ඒක ඉස්කෝලේ චැම්පියන්ෂිප් එකකට හම්බෙච්ච මෙඩල්. කරාටේ වලින්ම. ඇත්ලටික්ස් වලින් මේ මෙඩල් එක නංගි? ඒකත් ඉන්ටර්නැෂනල් ස්කූල් මීට් එකකට හම්බෙච්ච. රයිට්. දැන් එතකොට නංගිට දැන් මේ හම්බෙලා තියෙන ට්‍රෝෆීස් මෙඩල්ස් වලින් හැමදේම දැන් නංගිට අනුව ඔයාට හම්බෙච්ච ලොකුම මේ ට්‍රෝෆි එක නැත්නම් ලොකුම මෙඩල් එක. කියන්නේ ඔයාට වටිනම මෙඩල් එක මොකක්ද? ඕල් අයිලන්ඩ් මීට් එකේ මෙඩල් එක. ඕල් අයිලන්ඩ් ඒ කියන්නේ අර කිලිනොච්චි ගිහිල්ලා ගත්ත මෙඩල් එක. හොඳයි. එතකොට දැන් නංගි දැන් කිව්වනේ ගොඩක් දේවල් කරනවා කියලා කරාටි කරනවා කියලා කිව්වා. ඊට පස්සේ නැටුම් කරනවා කියලා කිව්වා. ඇත්ලටික්ස් කරනවා කියලා කිව්වා. ඇත්ලටික්ස් වල නේ හර්ඩල්ස් කරනවා කියලා කිව්වා. ඊට පස්සේ තමයි සින්දු කියන්නත් පුළුවන් කිව්වා. රංගපාන්නත් පුළුවන් කිව්වා. පහක් කිව්වනේ. මේ පහෙන් කැමති මොකටද? කරාටි ගහන්නද? කරාටි ගන්න. ඇයි ඔයා පොඩි කාලේ ඉඳන් කරාටි වලට කැමතිද නැත්නම් මොන හරි වාගේ පවුලේ කවුරු හරි කරාටි කරලා තියෙනවද? කරාටි වලට අප්පච්චි තමයි ගොඩක්ම කැමති වුණේ. අප්පච්චි තමයි මාව කරාටි වලට යොමු කෙරෙව්වේ. ඊට පස්සේ මාත් කරාටි වලට කැමති වුණා. ඒ කියන්නේ අප්පච්චි කරාටි කරුවා කියන්නේ අප්පච්චි නිකන් ස්පෝටි කෙනෙක්ද? ඒ කියන්නේ එයාත් ඉස්කෝලේ කාලේ ස්පෝර්ට්ස් කරපු එහෙම කෙනෙක්ද? ඔව්. ඒ කියන්නේ මේ ක්‍රීඩා පසුබිමක් තියෙන පවුලකින්ද නම් ගියන්නේ එහෙමද? එහෙම ඒතර අම්මා මොනවද කරේ? අම්මා ස්පෝර්ට්ස් කරපු කෙනෙක්. ඔව්. අම්මා මොනවද කරලා තියෙන්නේ? අම්මා ක්‍රිකට් ගහලා තියෙනවා. අම්මා එක ස්පෝර්ට්ස් කරලා තියෙනවා. රයිට්. ඒ කියන්නේ මේ තනිකරම ක්‍රීඩා පසුබිමකින් ආපු නංගි කෙනෙක්. ඉතින් අපිට ඒක විශ්වාස කරන්නට වෙනවා මේ තරම් මෙඩල්ස් ගොඩක් තියාගෙන ඉන්නකොට. සහ නංගි මේ අපි කතා කරමු දැන් මේ නංගි දැන් අපි කතා කරොත් දැන් ක්‍රීඩකයෙක් විදිහට ලංකාව ඇතුලේ නංගිට යන්න පුළුවන් ඉහළම තැනක් විදිහට අපිට කියන්න පුළුවන් මේ ජාතික කණ්ඩායමකට ක්‍රීඩා කරනවා. අපිට කියන්නේ නැෂනල් පූල් එකට ක්‍රීඩා කරනවා කියලා. නංගිට ඒ අවස්ථාව හම්බුණාද? ඔව්. ඒ කියන්නේ නංගි මේ වෙනකොට නැෂනල් පූල් එකේ ක්‍රීඩිකාවක් විදිහට කටයුතු කරනවා. ඔව්. මේ වෙනකොට මේ මීට්ස් වලට ගිහිලා තියෙනවද? ඒකෙන් තමා රටවල් වලට තෝරන්නේ. හරි. එහෙම ගත්තොත් නංගි දැන් අපි කිව්වා මේ නංගිට නටන්නත් පුළුවන් කිව්වා. සින්දු කියන්නත් පුළුවන් කිව්වා. ඒතකොට සෞන්දර්ය පැත්තකුත් නංගිට පුළුවන්. දැන් ඒතකොට නංගි මේ ක්‍රීඩා වලට අමතරව ඔය අපි කියන දැන් විෂය පැත්තක් නේ නර්තනයේ ඒ වගේ දේවල් වලට අමතරව පාසල ඇතුලේ සමිති සමාගම් වල නංගි වැඩ කරනවද? මීඩියා යුනිට් එකේ ඉන්නවා. මීඩියා යුනිට් එකේ ඉන්නවා කියන්නේ එනොස් කරන්නත් පුළුවන්. ඔව්. තව ටැලන්ට් එකක්. හොඳයි. මේ දේවල් ඔක්කොමත් එක්ක දැන් නංගිට පුංචි කාලේ ඉඳන් උදව් දැන් නංගි කිව්වා පවුලේ හැමෝම උදව් කරනවා කියලා කිව්වා. මීට අමතරව නංගිට මේ ස්පෝර්ට් පැත්තෙන් ඉස්සරහට යන්න පුංචි කාලේ ඉඳන් උදව් කරපු කට්ටිය ඉන්නවද? ගොඩක්ම අම්මයි අප්පච්චි. ඊට පස්සේ ඇත්ලටික් වලින් මට කුලෑපිටිය ශිල්ප ශාලිකාවේ නලින්ද සර් උදව් කරා. ඊට පස්සේ අපේ ඉස්කෝලේ ලයිනු මැඩම්, විශ්වනී මැඩම්, සුරංගා මැඩම් මේ කට්ටියත් ඉස්කෝලේ ප්‍රින්සිපල් ටීචර්ස්ලා කට්ටිය ඒ ඔක්කොම උදව් කරා. ඒතර ඒ අමතරව නංගිගේ යාළුවොත් ඇති. එහෙම පොඩි කාලේ ඉඳන් ඉඳපු යාළුවෝ ඉන්නවද? ඔව්. නම් වශයෙන් මතක් කරන්න පුළුවන් නේද? එහෙම ඕනේ නැහැ නේද? අනිත් කට්ටිය තරහ වෙන්නේ එහෙනම් එහෙම ඕනේ නැහැ. හොඳයි. එතකොට මේ දැන් නංගි කරපු ක්‍රීඩාවලුත් එක්ක දැන් කියන්නේ පාසලේ හොඳ නමක් තියෙනවානේ. ඒ කියන්නේ පාසලේ දිද්දුලන ශිෂ්‍යාවක් විදිහට ඉන්නවා. ඒතර නංගිට අදහසක් නැද්ද මේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ හොඳ ප්‍රතිඵලයක් අරගෙන කුලියා පිටින් ඉඳලා කොළඹට එන්න අදහසක් නැද්ද? චූටි කාලේ ඉඳන් හිටපු ඉස්කෝලේ ඉන්න තමා කැමති. ඒතර නංගි මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ උසස් පෙළට? උසස් පෙළට තාම හිතනවනේ තාම සාමාන්‍ය පෙළට පාඩම් කරන ගමන්නේ නේ. හරි.
ඉගෙන අවස්ථාවක් ලැබුණොත් නංගි කොළඹට එන්න සූදානම්ද? ඒත් නෑනේ. තමන්ගේ පාසලේම ඉන්න තමයි කැමති. හොඳයි. ඒතකොට නංගි මේ දැන් සමිති සමාගම් වල මීඩියා යුනිට් එකෙත් ඉන්නවා කිව්වා. කරාටි ක්‍රීඩාවට අමතරව තව කරනවා කිව්වා ඇත්ලටික්ස්. ඇත්ලටික්ස් වල නංගි කරලා තියෙන්නේ හර්ඩල්ස් විතරද? රනින් ඉවෙන්ට්ස් කරලා තියෙනවා. මං ආසම හර්ඩල් එකටනේ. ඒතකොට ඒකේ කොහොමද නංගි කවද්ද කොහොමද තරඟ තිබ්බේ? කොහෙද තිබ්බේ? ඒකේ සුගතදාස ස්ටේඩියම් එකේ තිබිලා තියෙනවා. කුරුණෑගල තිබිලා තියෙනවා. ඒකේ හරි නංගි. දැන් මේ නංගිට තියෙන මෙඩල්ස් වලින් දැන් නංගි කිව්වනේ මේ ගත්ත හොඳ මෙඩල් එක අර කිල්නොච්චි ගිහිල්ලා ගත්ත මෙඩල් එක කියලා. ඒතකොට ඊට අමතරව දැන් නංගි කරානේ මේ මල්ල ක්‍රීඩා කරානේ. ඒ වලින් ගත්ත මේ ස්ථාන මොනවද? මොන වගේ ස්ථානයන්ද හම්බුනේ? හර්ඩල් වලින් ෆස්ට් ප්ලේස් අරන් තියෙනවා ප්‍රොවින්ෂියල් මීට් වලින්. ඕල් අයිලන්ඩ් මීට් වලින් වෙස්ට් ස්ටේට් වලට ආවිලා තියෙනවා. ඒ වගේ තමයිනේ. ඒතකොට නංගිට දැන් මේ ක්‍රීඩාංශයෙන් ඉදිරියට යන්න පාසලෙන් ලැබිච්ච සහයෝගය කොහොමද? ගොඩක් හම්බුණා. උදව් කරා හැම එකටම යන්න. පාසලෙන් ලැබුණු සහයෝගයත් එක්ක තමයි මේ තරම් දුරට ආවෙනේ. හොඳයි. දැන් නංගි කිව්වනේ නංගිට පාසලෙන් ලොකු සහයෝගයක් ලැබුණා කියලා. දැන් ඒ විදිහට නංගිට පුංචි කාලේ ඉඳගෙන දැන් මේ තාක් දුරට එන්න නංගිට පාසලෙන් ඒ වගේම දැන් පවුලෙන් ඒ වගේම යාළුවන්ගෙන් ලොකු සපෝට් එකක් ලැබෙන්නේ නැති. එහෙනම් ඔන්න දැන් අපි පුංචි දරණි ටෝක් ෂෝ එක හරහා අවස්ථාවක් ලබා දෙනවා නංගිට. ඒ හැම කෙනෙක්ටම ස්තුති කරන්න පුළුවන්. එහෙනම් දැන් නංගිටයි අවස්ථාව. මට කරාටි වලට පුහුණු කරලා W රෝහිත තිසේරා සෙන්සෙයි හිරොසයිරෝ සෙන්සෙයි ගොඩක් උදව් කරා. එයාලට ස්තුතියි. ඇත්ලටික් වලනුත් මට ශිල්ප ශාලිකාවේ නලින්ද සර් උදව් කරා, ලයිනි මැඩම්, විශ්වනි මැඩම්, සුරංගා මැඩම් එයාලා උදව් කරා. තව අපේ ඉස්කෝලේ ප්‍රින්සිපල් මැඩම්, ටීචර්ස්ලා කට්ටියත් ගොඩක් උදව් කරා. නැටුම් මම පොඩි කාලෙම නැටුම් ඉගෙන ගත්තේ කිරියුල්ලේ ඉනෝක මැඩම්ගෙන්. ඊට පස්සේ දැන් මම නර්තනය හදාරනවා කුලයාපිටිය සිතාර සර්ගෙන්. එයාත් හොඳයි. එයාලත් උදව් කරා. ඒ විදිහට තමයි නේ කියන්නේ උදව් කරපු කට්ටිය ගොඩක් ඉන්නවා. නම් වශයෙන් කියන්නේ කිව්වොත් මට ගොඩක් වෙලා මදි වෙනවා. මොකද පුංචි කාලේ ඉඳගෙන අපි දන්නවනේ අපිට හම්බෙන යාළුවන්ගෙන් අපේ පවුලේ කට්ටියකින් හැමෝගෙම තමන්ගේ ගමනට උදව් කරන කට්ටිය තමන්ට හම්බ වෙනවානේ. ඒ විදිහට තමයි නංගි මේ ගමන ආවේ. දැන් නංගිට පොඩි ඉන්න දැන් නංගිට සින්දු කියන්න පුළුවන් කිව්වනේ. පොඩි සින්දු කියන්නලා කියමුද? පුළුවන් නේ? හරි පුළුවන්. එහෙනම් ඔන්න පුංචි තරණි ටෝක් ෂෝ එක හරහා අවස්ථාවක් ලබා දෙනවා අපේ නංගිට. හරි නංගි දැන් මොකද්ද කියන්නේ සූදානම් වෙන්නේ? සින්දුවක්ද කවියක්ද මොකද්ද? කවියක් කියන්න. හරි අපි කියමු එහෙනම්. අතකටගෙන රාබන් පොඩිය ගසති දිසිරුවින් ගත සීත බඳ සොලවා සිලිනාද කරමින් සිතකටවත් නොගෙන රංගති විදුලිය විලසින් අහසට දමමින් අල්ලා රබන දැතින්. හොඳයි. මං කිව්ව විදිහටම නංගි හරිම ලස්සනට කවිය ගායනා කරා. දැන් නංගි කිව්වනේ කරාටේ ක්‍රීඩාවෙන් ජාත්‍යන්තරයටම ක්‍රීඩා කරන්න කැමතියි කියලා. දැන් නංගිට අපි සුබපතනවා අනිවාර්යයෙන්ම තියෙන අඩියක් ගන්න මේ සාර්ථකත්වය ලැබෙන්නට ඕනේ. නංගි මේ පාර ජාත්‍යන්තර තරඟාවලිය පැවැත්වෙන්නේ ලංකාවේ නේද? ඔව් අයියේ. හරි. ඒ ගැන විස්තර අපි කියමු. මම මේ දවස්වල ප්‍රැක්ටිස් කරන්නේ ඒකට තමයි. මේ පාර 9 වෙනි දකුණු ආසියානු ජාත්‍යන්තර තරඟය තියෙන්නේ ලංකාවේ. මම ඒකට ඒ තරඟාවලියත් නියෝජනය කරලා කොහොම හරි ලංකාවට රන්පදක්කමක් දෙන්න තමයි බලන්නේ. හොඳයි. එහෙනම් අපි නංගිට සුබපතනවා ඒ තරඟාවලියේ ජයග්‍රහණයක් ලබා ගන්න ශක්තිය ධෛර්යය ලැබෙන්නට කියලා. අපි පුංචි දරණි ටෝක් ෂෝ එක හරහා මතක් කරා නංගිට උදව් කරන්න කැමති කට්ටිය ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මට විශ්වාසයක් තියෙනවා නංගිට මේ අවස්ථාව ලැබෙයි කියලා. මොකද නංගි සූදානම්ෙන් ඉන්නවා ලංකාවට ජාත්‍යන්තර මට්ටමින් ක්‍රීඩා කරලා කරාටි ක්‍රීඩාවෙන් නේද අදාළ විදිහට අදාළ ස්ථානයක් ලංකාවට අරගෙන එන්නට. හොඳයි. එහෙනම් අද දවසේ පුංචි දරණි ටෝක් ෂෝ එකේ මේ විදිහට අපි ඔබේ නිවසෙන් සමුගන්නටයි යන්නේ. මතක ඇතුව කලින් කිව්වා වගේම පුංචි දරණි YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම පුංචි දරණි channel එකේ මේ වගේ දක්ෂයන් අගය කරන වීඩියෝ ගොඩාක් තියෙනවා. ඒ හැම වීඩියෝ එකක්ම බලන්න කියලා. ඒ වගේම මේ දක්ෂයන්ව ඔබගේ වචන වලින් අගය කරන්නටත් අමතක කරන්න එපා. comment section එකට ගිහිල්ලා ලස්සනට ඔයාගේ අදහස අපිට එවන්න. එහෙනම් ඔබත් මේ වගේම දක්ෂයෙක් නම් මේ දිස්වන දුරකථන අංකයට අපිට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. ඔබගේ දක්ෂතාවය කුමක් හෝ වේවා අපි ඔබට අවස්ථාව ලබා දෙන්න සූදානම් වෙලා ඉන්නවා පුංචි දරණි ටෝක් ෂෝ එක හරහා.
එනනංගි බෙහිවින් ස්තුති අපේ ප්‍රෝග්‍රම් එකත් එක්ක සම්බන්ධ වුණාට. එහෙනම් තවත් දවසක මේ වගේ ප්‍රෝග්‍රම් එකකින් හම්බ වෙනකන් අදට මම ඔබේ නිවසෙන් සමුගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.